උදේ හිටියේ 5 දෙනයි. දැන් අර ඩෝනා කියන දැක්කේ මේ 27ක්. එහා පැත්තේ බලන්න පුළුවන් පිටියේ තියෙන. ඒනේ. ඇයිතිච්චේ මේ පාරවල් දිග තමයි ට්‍රැක්ටර් 4ක් 5ක් තියාගෙන ඉතින් එහාට යනවා මෙහාට යනවා. වතුර බොම්බ ගාමින් පැන්නේ. යන්නක මේ කට්ටිය මේ ගන්න මේ සත්තු කනදරා තමයි මේ තල්කාරම ගහවල් ලියක හොඬෙත් ඉවරයි. ඔය ඝන ජීවිකෙන් මෙහෙට මෙහෙට හරයට වල වැඩන්නේ. නාඩි ටීවී අපි අලි මිනිස් ගැටුම සම්බන්ධව හොයාගෙන යනකොට මේ දුටුවැව ප්‍රදේශයට දුටුවැව ගැටලාව සහ මේ අවට ගම්මානවල හොයාගෙන යනකොට අපිට හමු වෙනවා මේ මගේ පසුපසින් දක්නට ලැබෙන්නේ මේ දවල් කාලේ. මේ දවල් කාලයේදීත් තමන්ගේ වගා භූමි වනාලින්ගෙන් ආරක්ෂා කරගන්නට අලි පළවා හරින දරන උත්සාහය තමයි ඔබට මගේ පසුපසින් දක්නට ලැබෙන්නේ. මේක අපිට අද දවසේ යම්කිසි ආස්වාදයක් වුණාට මේ ජනතාවට නම් මේක අමිහිරි අත්දැකීමක්. මොකද තමන්ගේ අතේ කනේ කරේ බඩු උකසර තියලා ලබා ගන්න ණය මුදලකින් හෝ වේවා තමන්ගේ අනාගතයේ බලාපොරොත්තුවක් ඇතිව වගා කරගන්නා වූ වගාබිම් වරානින්ට ආහාරය සඳහා දීලා බලාගෙන ඉන්න වෙලා මේ ඔබ දකින්නේ ඒ ආකාරයෙන්ම තමන්ගේ වගා භූමිය වලට පැමිණෙන වනාලි වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා අලි පළවා හරින්න දරන උත්සාහයක් තමයි ඔබට දක්නට ලැබෙන්නේ. ගන්න නෑද? අපි ඔය ට්‍රැක්ටර් වලින් තමයි ගොඩක් කරන්නේ. බය බෑනේ පයින් යන්න. අද උදේ අපි තුනක් අරගෙන අපි සෙට් එකම ගියා. පාන්දර 5ට ආවේ. ආවට පස්සේ මෙහෙට ආවට පස්සේ ආයේ මෙහෙන් හේන් වල ඉන්නවනේ. හේන් වලට ගියා. හේන් වල සෙට් එක මේ මෙතන ඔහොම එලවන ආවා. මම ඉන්න අරහේ. මේ යන් වෙයිනේ. එතනින් මාත් ට්‍රැක්ටර් එනකොට එතෙන් එනකොට මාත් දැක්කා. මෙයාගේ පුතත් ඉන්නවා. ට්‍රැක්ටර් අරගෙන. මෙතන අලි මේ මෙතන ඉන්නවනේ. ඔව් මෙතන ඉන්න දැන් ඉන්න. මෙතන මීටර් මේ දැන් අපි ගිහින් බලලා ඊට පස්සේ අලි කීයක් විතර ඉන්නේ මෙහෙද? මෙතන 5 දෙනයි. මෙතන 5 දෙනයි. අනිත් සේරම දැන් වැලි වලට ගියා. අපි කොටසක් ඇව්වනේ. අපි සේරම මෙතනින් ගියාට පස්සේ අලි සේරම යවලා. ඉන්නවා මේ විතර ඇතේ. පොඩි එකේ දාලා මං හිතන්නේ මේ විතරයි දාලා. අඩි දෙකක් විතර දාලා තියෙනවා. ඒක තමයි වට කරගෙන ඉන්නේ. මමයි මේ මාමයි කිනුවක දාලා මෙච්චරක් විතර එළියට දෙනවා කියලා කැඩිලා. එකක් තියෙනවා. එකක් තියෙනවානේ. කොහොම හරි ආවට පස්සේ අපි සෙට් එක දිව්වා. ගියා. ඊ පන්නන දිව්වා. පන්නගෙන ගියා. ට්‍රැක්ටර් වලින් පන්නාවා. ඊට පස්සේ ට්‍රැක්ටර් යන්න බෑනේ. අලවල්නේ. ගියාට පස්සේ අපි පස් දෙනා ඉන්නකොට නෑ එක ආවා. මෙයාත් පැන්න යාන්ගුවට මමත් පැන්න යාන්ගුවට තව මාම කෙනෙක් එයාත් පැන්න අනිත් දෙන්න තව වලක් තිබ්බා. ඒ වලට වතුරට පැන්න. එහෙම තමයි බේරුනේ. මේ විදිහට ගියත් ඉස්සරහට මේ පැත්තේ ජනතාවට ගොවිතැනක්වත් කරගන්න බැරි වෙයි. යන්න බෑ තමයි මේ විතර දෙන්න ඉඳගෙන ඉන්නේ. ඔව් රැය දිනවා. එළියනකන් දෙන්න මාරු ඉන්නේ. ඇයි ආගේ පිටිපස්ස බඩින් හදලා තියෙන්නේ. ඉතින් දැන් මෙතන හිටියේ. මේ ගත මාමුනේ හිටියේ. දැන් එතකම් මෙයාලා දෙන්න වටේට ඇවිද කොහෙටද පයින් දන්නේ නැහැ නේ කිය බල හිටියේ දැන් ඔච්චරලා. කෑ ගහලා අනිත් අලි කැලේ අතුලට තල්ලු කරලා දාලා මීටර් 50ක් විතර එලවගෙන ආවා. ඒකට පැන්න යාන්. කෙනෙක් වැටුණා. මිනිහා වැටුණාට ආයෙත් නැගිටලා පැන්නා. ඒක ටිකක් මහත්